අදට හැංගුණයි කියලා හිතාගනින් කොල්ලා. හැමදාම හැංගෙන්න බෑනේ. ආමුදුරත් මේක හුරුතල් කරනවා. මොකද මේ උපාසක අම්මා කැමර දෙන්නේ? කැමර දෙන්නේ අපේ ගෙවල් වල බත් මුට්ටියක්වත් තියාගන්න බෑනේ ආමුදුරනේ. හොරකම් කරනවා මගේ අතට වහුණා. මට වලෙන් ගාලා දුවගෙන ආවා. ඒක පන්සලට උඩ හිරින්ගුවා. කෑන්ට වන්නේ තමයි. ඔය කා ගැනද කියන්නේ? ලොකු ආමුදුර නවත්තන් ඉන්න කොල්ලා ගැන. මෙහි හොරු තියාගෙන නැහැ. පොඩි නම ඔය දසුන් එක්කන් එන්න. ඔය එන්නේ මං එලවන් ආපු හොරගෙඩියා. දසුන් පුතා මේ ඇත්තද කියන්නේ? ලොකු හාමුදුරුවනේ මම කාගේවත් දේවල් හොරකම් කරේ නෑ. කොහෙවත් ගියෙත් නෑ ලොකු හාමුදුරුවනේ. මේ පොඩි සාදුත් එක්කමයි හිටියේ. මේක කට ඇරියොත් බොරුමයි කියන්නේ. හාමුදුරුවනේ දෙයිලා දසුන් අයියා මාත් එක්ක තමයි හිටියේ. දැන් හරිනේ. මේ ඇත්ත යන්නේ. තමන්ගේ බැට්ටම් තම් මෙට්ටම් කිව්වලු. ආවේ හොයකෝ. යන් ගොම්මේ යන්. මොකද අයිරින් කියෝ යන්නේ? හැමදාම තමයි ඇයි දැකලා නැද්ද? චන්ද්‍රయ్య බලන්නකෝ අර පන්සලට අලුතෙන් ආපු කොළ මගේ බත් මුට්ටිය උස්සන් ගිහලානේ. අද බඩගින් වෙන්න තියෙන්නේ. පන්සලේ ඉන්න දසුන් නෑ වෙන්න බෑ. උඹලා මොනවද දන්නේ? උඹලා මේ ඌ ගැන සුද්ධ කරන්න එන්න එපා. දැන් එයාගෙන අපි ගන්න. අල්ලගන්න තිබුණේ. දරවල් වල අපිට කතා කරන්න අපි එනවා. නැන්දාට වැරදිලා ඇති. ඔක අල්ලලා ගැට ගහන්න තිබුණේ. පව් චන්දරේ මං. පව්? මටනේ පාඩුනේ. මගේ වළඳු කුච්ච අඩුවා. කට්ටියම රැස්සලා. අයි ප්‍රශ්නේ විසඳුන්නේ නැද්ද? ප්‍රශ්න අපේ ගෙදරට වෙච්ච දේ ඔයගොල්ලන් දන්නේ නැහනේ. අර පන්සලේ ඉන්න කොල්ලා මොකද්ද වැරද්දක් කරලා? ඉතින් පන්සලේ ආවුනට කිව්වේ නෑ. ආමුතු ඒගොල්ලෝ දඬුවම් කරයි. ඇයි අයිරින් නැන්නේ? අර පන්සලේ නවත්තන් ඉන්න කොල්ලා. දසුන් මල්ලි. දසුනා තමයි. ඌ ගෙවල් ගානේ හොරකමේ යනවා. දසුන්ම කියලා හොඳටම දැක්කද? මම ඒක වෙලවන් ගියා. ඌ පන්සලට ගිහිල්ලා හැංගුණා. දායක සභාව රැස් කරන්න වෙයි වගේ. වෙන කොල්ලෙක් වෙන්න ඇති. මගේ ඇස් තාම පොට්ට වෙලා නෑ ජයන්ත. අපි එකපාර තීරණය කරන්න නරකයි නැන්දේ. මං කියන දේවල් කිසි දෙයක් ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නෑ. සමනපාල මහත්තයා අපි දැන් මොකද කරන්නේ? අපි හිතන දේවල් ආමුදුරොත් එක්ක කරන්න බෑ. ආමුදුරුව මොනවද කියන්නේ? මේ ළමයාව පන්සලෙන් යවන්න බෑ කියන්නේ.
මොකටද හාමුදුරුවන්ට කියන්නේ? අපි කොල්ලව යවමු. වෙන ලෝකයකටම යවමු. ඔබට පිස්සුද චන්දරේ? අපි මේක හොඳින් කරගන්න ඕනේ. හොඳින් නම් හොඳින්. නරකින් නම් නරකින්. මේ චන්දරේ රිවර්ස් නෑ හරිද? මේ වැඩේට චන්දරේ වනම් ගාව ගන්න. අට ඇරියොත් වන්දුවටමයි එන්නේ. අනේ මේ හිටපල්ලා කට පියාගෙන. හාමුදුරුවෝ මේ ළමයාව සුද්ධ කරනවා. පියානිනෝනේ. චම්පදුව මොකද ගියේ වැඩේ? ගියා තමයි. මේ වැඩේ සාර්ථකද? නෑ එකම දේ කියන්නේ. මේ වැඩෙන් පිස්සු හැදෙනවා. මල්ලි මේ ගෙවල් වල එකමනේ කියන්නේ. විස්තරේ කියන්න කඩේ ආමිනේ. හැමෝම කියන්නේ පන්සලේ කොල්ලම තමයි කියලා. ඒ පැත්තේ ගෙවල් වලට ෆිංගල. අනේ දෙවියනේ මොනවද මේ වෙන්නේ? කවදද මේ කමට හවුරු ආවේ? ගම ඉවරයි සියානේ නෝනේ. අපේ ගෙදරට ආපු කොල්ලම තමයි. ඒකේ කිසි සැකයක් නෑ. ඔය ගෙවල් වලට පැන්නේ. ගෙවල් කීපෙකින්ම කිව්වේ පන්සලේ ළම නෙවෙයි කියලානේ. ඔව් එහෙමත් කියන අය හිටියා තමයි. අනේ මන්දා. මෙහෙම ගියොත් මගේ කඩේටත් පණි. මේක බේරුමත් කරන්න ඕන හාමුදුරුවෝ. මාත්‍යලෝ කියන කෙනා අපේ ඇහැ ගිහලා නෑනේ. ඔව් මහත්තයා. ඒ වගේ කෙනෙක් නම් මේ ගමේ ඉන්නේ. මාත් කිව්ව ඔකම තමයි හාමුදුරනේ. අපිට මේ ගමෙන් ඉපදෙනෙක්ගෙන් පැමිණිලි ලැබිලා තියෙන හාමුදුරනේ. ඒ කවුද මාස්ටර් අපි නොදන්න මෑ. ශිෂ්‍යනෙක් නෙවෙයි. දෙන්නෙක් නෙවෙයි මාස්ටර්. මේ ගමේ කෙලිමි හැමෝම රස්සාවල කරන අය ඉන්නේ. මේ පැත්තේ කැලයක් එහෙම තියෙනවද හාමුදුරනේ? ඔව්. මේ ගම මායිමෙන් මෙහා තියෙනවා. මහත් වෙලා ඒ පැත්තට යන්නද හදන්නේ? ගමේ කිසිම කෙනෙක් ඔය පැත්තට යන්නේ නෑ මහත්තයෝ. දර කෑල්ලක් හදාගන්න ගියොත් නිසා වෙන කවුරුත් ඔය පැත්තට යන්නේ නෑ. තුන්නෝ කැලේ අත්තාවක් රටවගෙන නැත්. මට හොඳටම විශ්වාසයි මහත්තයා. ඔය කියන කෙනා ගමත් එක්ක සම්බන්ධයක් නෑ. පන්සලේ ඉන්න දසුන් අයියා මහාන වෙන්නද යන්නේ? ඒක හොඳයි. මාත් කැමතියි. දසුන් මල්ලි මහාන වෙන්න හිතුවේ ලොකු හාමුදුරුවෝ කියන නිසාද? එහෙමනම් ඒ මහාන කමින් ඇති වැඩක් නෑනේ. මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ? අපි just කියන්නෝ. පන්සලේ දසුන් ගැන තමයි. ආපෝ හැමදාම දසුන් ගැන තමයි කතා. ඇයි දැන් මොකද වෙලා තින්නේ? ඒ ළමයට හැමෝම බලනවා. ලොකු සාදුයි පොඩි සාදුයි විතරයි ඉන්නේ. ඉතින් ලොකු හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මහාන කරවන්නම් කියනවා. දසුන් අයියා මහාන වෙනවා. දසුන් අයියා මිනිස්සු ගැන කලකිරිලා. හරි හොඳ කතිගුණ තියෙන කෙනෙක්. මොනවද යාළුවෝ කට්ටිය එකතු වෙලා කතා වෙන්නේ? පන්සලේ දසුන් ගැන තමයි. ඒ කතාවට හොඳම උත්තරේ තමයි නිහඬව ඒව දරා ගන්න එක. දැන් ඔය අකමැති අය හැමෝම දසුන්ව පිළිගනී දවසකට. කවුරු මොනවා කිව්වත් අම්මේ දසුන් මල්ලියට හොඳ කියන්නේ. මාත් කියන්නේ මේ අයියා හොඳ කෙනෙක්. ඒ දරුවා හොඳ කෙනෙක් තමයි. ඒ වුණාට මේ ගමේ මිනිස්සුන්ට ඒ ළමයාව පේන්න බෑනේ. අම්මේ දසුන් ලොකු හාමුදුරුවෝ නෑද ඇද්ද? නෑ පුතේ නෑ. කාත් කවුරුවත් නැති දරුවෙක් අරන් හදාගෙන. ඉතින් මේ කොහොමද යන්නේ? පව් අම්මා දසුන් හරි හොඳයි. ඔව් හොඳයි තමයි. ඒත් ඔයගොල්ලෝ දසුන් එක කතා කරනවා කියලා අයිරින් නැන්ද දොස් කිව්වා. ඒක හරි කතාවක් නේ අම්මා. මගියත් එක්ක කතා කරන්න අපිට බැයිද? ඒක තමයි පුතේ. ඔයගොල්ලෝ පිළිගන්නේ නැද්ද පාසලේ ඉන්න දසුන් අයියා? කෑම බඩු මුට්ටු හොරකම් කරගෙන යනවා කියලා. මම නම් විශ්වාස කරන්නේ නැහැ බිසඳු. ඔයා දැක්කද බිසඳු? හරියට මෙයා දැක්කා වගේ කතාව. ගමේ නන්දල් මාමල කතා වෙන්නේ. ගොල්ලෝ ඒක ගොඩ දසුන් මෙහෙම කෙනෙක් නෙමෙයි. අපි දන්නේ නැහැ දසුන් අයියා යනවද නැද්ද කියලා. ගමේ ඕන තරම් කැම්ප් මංසලට එනවනේ. මට නම් ඒක තේරෙලා නෑ. ඒකනේ දසුන් මොකටද කෑම හොරගත්ත? වෙන කාට හරි ගමේ අය රැවටිලා. ටීචර් මොනවද හැමෝම මංගලකට කතා කර කර හිටියේ? පන්සලේ දසුන් ගැන ටීචර්. හරි ඒ වයින් වැඩක් නෑ. අද මං ඔයාලට ලස්සන සින්දුවක් පුරුදු කරනවා. දරුවන්ගේ දුක් කඳුළු දකින්දා සුරලොව සිට අතපා ඒ කඳුළලි සිමිනා. හරි දැන් මම මේ කියලා දුන්න එක හෙට ඕගොල්ලෝ පුරුදු වෙලා එන්න ඕනේ. ඊමාෂ ගිටාර් එකෙන් පුරුදු වෙන්න ඕනේ. හොඳයි ටීචර්. ඔයගොල්ලෝ මේ පොලිසියට ආවහවිලා අහන දෙයට හරියට උත්තර දෙන්න. මේ ගමට
පොරොන්ගෙන් ප්‍රශ්නයක් නැද්ද? නෑ මහත්තයා. ඒ ඔයගොල්ලෝ පන්සලෙන් ළමයෙක් ගැන කිව්වනේ මේ වතුරට කියන්නේ. ඔව් මහත්තයා. පන්සලේ ඉන්න ළමයා ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? පන්සලේ ඉන්නකොල්ල හොරේ. මගේ ගෙටත් පැන්නා. මට තේරෙන්නේ නැහැ. මම මිනිහෙක් ගැන අහනකොට ඔයාලා ළමයෙක් ගැන කියනවා. මහත්තයා මේ ගමේ ඉන්න සාක්‍ය කුලේ උදවියට ඒ ළමයාගේ ජාතකයත් හරස් වෙලා. මේ වයලට් උඹ කටහන් ඉදි නොදන්න දේ කතා නොකර එනම ඌව සුද්ධ කරන්න. මේ මහත්තයා අහන දේ විතරක් උත්තර දෙන්න. අයිරින් කියන තරම් වැරද්දක් ඒ ළමයාගේ නෑ මහත්තයා. මොකද වයලට් උඹ කිව්වේ? මේ රණ්ඩු නොකර ඉන්නවක පොඩ්ඩක්. මේක හතර පේරි කතාවක් නේද? අනේ මොනවද මහත්තයා මේ කියන්නේ? ඔය ළමයා පන්සලේ හිටියම මොකද? ඔය ළමයා හිටියා කියලා අපි පන්සලට වෙනම දානයක් ගෙනියන්නේ නෑනේ. ඇති දැනගත්ත දේවල්. ගාමිස්කරෝන අපි යා. දෙවුරේ ඉබි වැඩ සිටි සමයේ මා සිටියා. කේසර අපි නාට්‍ය ආරම්භ කරනවා නේද? පන්සලේ සල්පිල දවසට නාට්‍යයක් කරනවා කිව්වේ කවුද? පොඩි සාදුනේ නේද පොඩි සාදු? ඔව් ඒක ඇත්ත. ඔව් පොඩි සාදු ලොකු හාමුදුරුවෝ කිව්වනේ. ඒ නාට්‍යයේ කුමාරයා ඔයාද? මම? කුමාරයා? කවුද අනේ ඔයාට එහෙම කිව්වේ? මම නම් එහෙම කිව්වේ නෑ දසුනයි. ඒ චරිතයද හොඳටම ගැලපෙනවා. ඔයගොල්ලෝ දන්නවද මම තමයි නාට්‍ය සංගීතය සපයන්නේ. නියමයි මාෂ. ඒ මොකක්ද අප්පා ඒ නාට්‍ය? ඈලේ පොළ කතාව. ඒ කියන්නේ දසුන්ද මද්දුම ගන්න. අයියන් ඩිබියන ඔන්න වැන්න ඇති මම පෙන්නන්න. මේ මාවත් ගණිත දන්නේ. අන්නහු මුතන. කොල්ලා. මෙහෙට වරේ. උඹ රස්තිය ආදිය ගහනවා නේද? මං උඹ හැම තැනම හෙව්වා. උඹ මගේ වැඩවලට උදව් කරනවද නැත්නම් මෙහෙට වෙලා ඉන්නවද? මෙහෙට වරේ. කාටද කතා කරන්නේ? වෙන කාටවත් නෙමෙයි. ඔය පොඩි හාමුදුරන්ට මුවා වෙලා ඉන්න කසුනයට. කසුන් කියලා ගෙන්නේ නෑ මේ. මෙයාගේ නම කසුන් නෙමෙයි. මෙයාගේ නම දසුන්. අපට බෝල. උඹ ඒ ටිකට නමත් වෙනස් කළාද? මෙන්න මේ වරෙන් කල්ලි ගහෙන්නේ නැතුව හාමුදුරුවෝ බොරු කියන්නේ නෑ. මට බෑ. මං ඔහෙ වඳුරන්නේ නෑ. වරෙන්කෝ ගෙදර බඩගිනි වෙලා මාව හොයාගෙන. ඒ අහන් අරක මෙතන උන් පන්සල ගන්න ඉර්දුනාද? උඹ උච්චරික්කුවට පන්සලට ආවා. මොකක්? මම පන්සලවත් ගියේ නෑ. මම මේ කඩෙන් බයිස් කෙඩියක් කුරින් අරන් ආවා. මම මේක ගණ ගමන් හිටියේ. මට බොරු කරන්න එපා. මම දැක්කම කට්ටියත් එක්ක කල්ලි ගහිලා පන්සල්වත් ඉන්නවා. බොරුවද බෑන්න තු ඉන්න මාමේ? බොරු? කොට මාත් එක්ක එන්න කිව්වම තෝ මාව වඳුරන්නේ නැහැ කිව්වේ? මගේ නම කසුන් නෙමෙයි දසුන් කියලා දුවගෙන ගියේ. අනේ මේ මම නම් එහෙම කිව්වේ නෑ. උඹ මංගාව ඉන්නවා කියන්නේ උඹේ යාළුවන්ට එහෙම කියන්න අකමැති ඇතිනේ. ඒකයි නම කසුන් නෙමෙයි දසුන් කියලා දුවගෙන ගියේ නේ. ඔය කට්ටියට පිස්සු හැදලා දානේ. නිකන් දොඩවන්නේ. කමක් නෑ බං. මම ඉතින් හොරානේ. උඹ දසුන්නේ. මොකද්ද මේ දසුන් කතාව? හැම තිස්සෙම දසුන්මයි කටේ තියෙන්නේ. හද්දෙයනේ අර ගියාර පන්සලේ ඉන්න දසුන් ළමයා නේද? නෑ අම්මේ ඒ වෙන අයියා. අම්මට වැරදිලා. මට වැරදිලා? මගේ ඇස් හොඳට පේනවද වේ? මම කියන්නේ අම්මේ පන්සලේ අයියා නෙවෙයි. ඒ ළමයා තමයි. යකඩු මට හිතා ගන්නවත් බෑ. මේක කාගේ හරි ගෙදරකින් බඩු හොරකම් කරන් යනවා. අයියෝ අම්මේ අපි යන් ගෙදර මෙන්න මෙහෙ එන්න. වයලට් ඇයි කියන්න ඕන? මොකද මේ හැටි දාගෙන? මගේ කඩේ බඩු ටික හොරකම් ගියානේ. කොල්ලෙක්. කවුද නැන්ද කොල්ලා? අර පන්සලේ ඉන්න කොල්ලා. හරි නේද? ඇහුණත් දුවේ උඹට. මේ පැත්තෙන් ගියේ කරේ බඩු මල්ලකුත් තිබුණා. අම්මේ කටවහන් ඉන්නකෝ. මේ පැත්තෙන් ගියා නම් අල්ලගන්න තිබුණා. නෑ මේක පන්සලට ගියා නම් ඔකගේ බෙල්ලෙන් බල්ල ගන්න තිබුණා. දැන් ඔයාලා කියන්නේ දසුන් කියන්නේ හොර ළමෙක් කියලාද? අයිරින්ට දෙවිදින් බතුරින් වංගා.
අයියා බොරු කියන්නකෝ ඉන්නත් අපේ අම්මත් ඒක කිව්වා. හැමතැනම කතා වෙනවා. ඒ අයියා හරි හොඳ කෙනෙක්. ඔය කියන විදියට හොරකම් කරන්නේ නැහැ. ඒක ඇත්ත. ඔයාලා ගෙවල් වලත් හොරකම් කරාම තමයි ඔයාලට තේරෙන්නේ. ඔයාලා දන්නවද මායි අම්මා යනකොට දැක්කද? මොනවද දැක්කේ? පන්සලේ ඉන්න දසුන් අයියා වගේ කෙනෙක් පොර බෑග් එකකට බඩු පුරවල කරේ තියාගෙන ගියා. මෙයා පන්සලට බඩු ගෙනියනවා. ඔයාලා අයියා කේසවත් ඉන්නේ නැති නේද? පිස්සුද? අපේ අයියා හිටියේ නෑ. එයා තනියම කලබලෙන් ගියේ. ඉතින් කියන්නකෝ. මොනා කියන්නද? කාගේ හරි බඩු වගේක් පොරෙන් අරන් යන්නේ නැති. ඒකම කඩේ මුදලාලනවන දුවගෙන ආවා. කඩේ මුදලාලනවන කියලා පන්සලේ ඉන්න කොල්ලා කඩේ බඩු අරන් යනවා කියලා. අද අපි රැස්වීමක් ඇඳෙව්වයි කියලා දන්නවනේ. අර දරුවාගේ ප්‍රශ්නේ අපි එච්චර දුර අරන් යන්න ඕනේ නැහැ. එයා දරුවෙක්නේ. ඔව් අපි මේක ලොකු හාමුදුරන්ට පැහැදිලි කරමු. මේ ළඟදී පන්සලට පොලිසියෙන් එල්ල ගියා. මේක මේ ගෙවල් බින්න හොරෙක් ගැන විස්තර දැනගන්න. මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන කලින් මේ දරුවෝ පන්සලෙන් යවන විදියක් බලන්න. ඉස්සෙල්ලාම අපි ලොකු හාමුදුරන්ගෙන් අහමු. එකපාරටම අපිට තීරණය කරන්න බෑනේ. ඒකට ලොකු හාමුදුරුවෝ කැමති වෙන්න එපා. කැමති අකමැතිකම අපිට වැඩක් නැහැ. එළවල දාමු. ඉස්සෙල්ලා ලොකු හාමුදුරන්ගෙන් අහමු. වැඩක් වෙන්නේ නැහැ. ඊළඟ මෙයා පන්සලෙන් ඉන්නේ. කට්ටියම දෙකට තුනට බෙදිලා ගම මුර කරන්න වෙයි. මේ ගැන ඉක්මන් තීරණයක් ගන්න වෙයි. අපිට එකපාරටම තීරණ ගන්න බෑ. කලබල වෙවි ඉන්න. ඔය එනන් කියයි. කතාවක් තියෙනවනේ. හදිසියට කොටකට ලක්දාන්න බෑ කියලා. මොකද දායන සභාව මට කොරා වෙනවා. අපි ලොකු හාමුදුරුවෝ බහැ දකින්න හිටියේ. මන් දන්නව කරපු සාකච්ඡාව. මන් දසුන් ළමයව පන්තලේ නතර කරගෙන ඉන්න එක ගැන නේද? එක එක්කෙනා මේ කවුරුවත් නැති දරුවට අවලාද නගනවා. අනික මේ අයිරින් නෝනා දරුව ගැන වැරදි අදහසක් හිතේ තියාගෙන. අද හාමුදුරනේ වැරදි අදහස මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කනේ ඉතින්. මේක හිතා ගන්න හැමෝම මේ පන්සලේ ඉන්න දරුවා මොනම හේතුවක් නිසා පන්සලෙන් යන්නේ දරුවා හැමදාම පන්සලේ ඉඳී. අහගත්ත නේද? ඇයි කට්ටියගේම කටේ පිටිහිර වෙලාද? එකපාරටම ගොළුනේ. අයිරින් හාමුදුරන්ගේ තීරණේ අවසාන තීරණේ කටවාගෙන ගෙදර යන්න. මෙයා හාමුදුරුවෝගේ පැත්තට. හාමුදුරන්ගේ වචනින් ඉහළට යන්න අපිට බෑ. අපි සෙල්ලම් කරන්නේ ආමුදුතුමි. අම්මගේ දිටිකු හොදලි වෙන එකන් ඉන්නේ. දැම්මහන්න පාක් කේන්තියයි. අන්න රෙදි හොදලි ඉවරයි. අහන්න. මොකද කට්ටිය හොරගල්ලා උලන්නේ? නෑ මුකුත් නෑ නන්දේ. වෙන්න බෑ. මාව සෙල්ලම් කරන්න එක්කන් යන්න ඇවිල්ලා. මම දන්නවා කට්ටිය කුටු ගහනකොට. අම්මා ගේට් එකට අපි යන් එන්න. මේ ඔබ පොඩ්ඩක් හිටියනම්. අයි මොකද අපි නැත්තේ? මේක කලින් මං ඔහලව දැකලා නැහැ. මේ ගමේ නෙමෙයි නේද? ඇත්ත නේද? මම දැකලත් නැහැ. ඇයි එහෙම අහන්නේ? අහන්නේද? මේ ළඟදී ඉඳලා මේ ගමට හොරු බා වෙලා. මේ පාරේ යන්නේ නැහැ අපි හොයලා බලනවා. ඇත්තද? මේ කතාව සද්ද වැඩි සද්ද අඩු කරලා කතා කරනවා. ඔය කොයි පළාතේද? මේ කෑන්ට ඕනේ දෙයක් නෑ. මොකද ගොළුනේ කොහෙද ගෙවල්? කට නැද්ද? ඉනිසරේ මහන්සිලා යමු. කුමාර මෑන්නෝ දන්නවද? නෑ මාත් දැකලා නෑ මීට කලින්. ඒක තමයි මට සැක හිතුණා මම ඒකයි මේ පැත්තට ආවේ බලන්න. හරියට මාත් කිව්වේ ටිකම තමයි. ඇයි පොඩි සාදු? දාන්න දසු පුජ්‍ය පූජා කරනවා. ඒක පව් වැඩන්නේ. නේ. ඔයාලකෝ ඇලද්දක් කිරුවේ මම
ඒ මොකද්ද පොඩි සාදු? බුද්ධ පූජාව කාපු එක. ආ දැක්ක බොරු නෙමෙයි. මම බුද්ධ පූජාවේ කෑවේ නේ. ඉච්චර කෑමදාචි දානශාලාවේ තිනකොට ඔයා මොකද මේ බුදුන්ගේ බුද්ධ පූජාව කෑවේ? කේසර අයියේ මම එහෙම දෙයක් කරුවේ නෑ. ඔයා වෙනතර බුද්ධ පූජා කරනවද? මට මේ මොනවත් තේරෙන්නේ නැහැ ඔයාලා කියන ඒවා. ඇයි මම කරපු නැති දෙයක් ඔයාලා කරුවයි කියන්නේ? මම මේ ගැන ලොකු අම්බුරන්ට කියනවා. මොකද්ද මෙතන ඇති කරගත්ත ප්‍රශ්නේ? ගමේ අය ලොකු අම්බුරන්ට විවිධ පෙස්සම් ගහන්න යනවා නේද අක්කේ? මොනවද පෙස්සම් කියන්නේ අක්කේ? අපේ අම්මා නම් කිව්වේ නම් ගන්න නැතුව ලියන්න ලියුම් කියලා. එහෙම කරුවාම ඉහළ තැන් වලින් ඇවිල්ලා පරීක්ෂා කරනවලු. පොලිසියට ගිහින් දඬුවම් කරනවා නේද? දසුන් අයියෝ පොලිසියට එක්කන් යයිද? එයාට දඬුවම් කරයිද? අනේ එහෙමනම් කරන්න එපා. කොහොමද ප්‍රශ්නේ ඒ වගේ නේද? ඒ මොකද එහෙම කියන්නේ? අසුන්න පන්සලේ තියන් ඉන්නවටනේ. අනික එයා හොරෙක්නේ. අන්න මංගලියට තේරුණා. ගමේ වැඩි හිටිය අය කරන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඒක ඇත්තුතුමි. දසුන්න ගෙනාපු තැනට යවුවා මේ මොකුත් ප්‍රශ්න නැහැ. ඉස්සර වගේම ගමේ කට්ටිය පන්සලත් එක්ක සමාදානෙන් ඉන්නවනේ. දසුන් මේ ගමෙන් යනකම් ඒක වෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා ළඟදී රැස්සලා තීරණයක් ගන්නවලු. අනේ මන්දා මේව කොහෙන් කෙලවර වෙයිද කියලා. දසුන් කරපු දෙයක් ගැන දොස් පවරන එක හොඳම දිපුරිනාම. එහෙම. දසුන් කියන්නේ බොරු නොකියන හොඳ දරුවෙක්. කේසර ඔය තුන්දෙනා සහෝදරයෝ වගේ නේද හිටියේ? ඔව් හාමුදුරුවනේ. ඔය වෙලාවේ දසුන් ඉන්දිය මගේ කාමරය අස් කර. ඔගොල්ලෝ කොහොමද බුද්ධ පූජාව කෑවා කියන්නේ? අපි ඇස් දෙකෙන්ම දැක්කනේ පූජාව කරනවා. මේ දරුවෝ මහාන වෙන්න ඉන්නේ. මං හිතන්නේ මේ ළමයා මේ වගේ වැඩක් කරයි කියලා. කේසරට මොනගල් තියෙන්නේ පොඩි හාමුදුරන්ගයි දසුන්නයි විරසක් කරන්නද? අනේ නෑ හාමුදුරුවනේ. දිගච්ඡා පරමා රෝගා සංඛාරා පරමා දුක ඒතං යත්තා යතා භූතා නිබ්බාන පරමං සුඛං. දැන් මේකයි වෙන්න ඕනේ. අපි දිවාරය නොබලා කොහොම හරි මේ හොරාව අල්ලා ගන්න ඕනේ. පොලිසියෙන් කියපු විදියට දෙන්නේ රැට එහාට මෙහාට යනවා. උන්ගේ කොල්ලෙද්ද දන්නේ නැහැ. දවල්ට ගෙවල් වලට රින්ගන්නේ. අපි මොනවද කරන්න ඕනේ? මට රැට බෑ. දවල්ට නම් පුළුවන්. රැට තෙල දානවනේ. මම පුල් සර්ච් එකේ ඉන්නේ. හැබැයි චන්දරේ මාමා රාහමෙර පාවිච්චිය බෑ. ඔව් ඔව්. හැමෝම හොඳ සිහියෙන් ඉන්න ඕනි. මමයි චන්දරේන් බලයි දවල් දෙන්න. අපි දෙන්නත් මාරුවෙන් මාරුවට ඔයාලත් එක්ක ඉන්නවා. අපි කට්ටිය දෙකට බෙදලා මුර කරමු. මොකද කියන්නේ කුමාර මහත්තයා? මමයි ජයන්තයි සංජීවයි රැට ඉන්නම්. අපි ඒක ඒ විදියටම කරමු. අපි කොහොම හරි හොයාගමු මේ හොරා කවුද කියලා. අපි හාමුදුරන්ට පොරොන්දු වෙලා තියෙන්නේ ගම ආරක්ෂා කරන්න. කොච්චර වෙලා මෙතන බලන් හිටියද? කොහොමද තාම නෑනේ. ආපු ගමන් බදලා අල්ලගමු. හාමුදුරු හුරුදා කරාට අපිට කාරි නෑ. ඕක ගේන බඩුත් එක අල්ලගෙන හාමුදුරුවෝ ගාවට ඇදගෙන යන එක තමයි හරි. කොට හාමුදුරන්ට කට උත්තර නැතිවි. මේ වෙලාවට මෙතනින් යනවා. ටිකක් හිටපල්ලා. මේක තාම නෑනේ. එයි කේලේ ඇතුළෙන් සද්දයක් එනවා. අංගියල්ලා. දසුන් පුතා ඇයි මේ පිම්මේ දුරගෙන ආවේ? ලොකු හාමුදුරනේ ගමේ මිනිස්සු මගේ පස්සෙන් පන්නන් එනවා. දරුව ගමට ගිහින් වැරද්දක්වත් කෙරුවද? නෑ ලොකු හාමුදුරනේ. ලොකු හාමුදුරනේ මට කතා කරුවද? එක වගේ දෙන්නේ. මං කතා කරනකම් දෙන්නම එළියට එන්න එපා. හොඳයි හාමුදුරනේ. මොකද හති දාගෙන? ඉන්නපත් වෙලා. මොකක්? මේ කට්ටිය කොල්ලෝ එලවගෙන ගිහිල්ලා. ඌ පන්සලෙන් ගලා. මේ උන් හාමුදුරු එක්ක ගේම ඉල්ලනවා. මොනවා? මම ඔකට කිව්වා පන්සලට යන්න එපා කියලා. ඔව් මේක අහලා නෑනේ. දැන් මොකද අපි කරන්නේ? කරන්න තියෙන එක දෙයයි. පන්සලට ගිහිල්ලා කොල්ලෝ අරන් එමු. හරි යමු. කාටවත් මෙතන කොල්ලව පන්නගෙන මොකට යන්න. මොකද මේ ගමේ මිනිස්සු තුලක්කු වෙච්ච සත්තු වගේ. අපි සංඝනායක හාමුදුරන්ට පෙස්සමක් බාර දෙන්න යන්නේ. ගමේ පන්සලට විරුද්ධව
පෙත්තම් ගහන්නද කල්පනාව? මේ අය බොරුවට කලබලලා හාමුදුරනේ. අපිට තව මේක ඉවසගන්න බෑ හාමුදුරනේ. මේකට විසඳුමක් ඕන. මේ කොල්ලගෙන් ගමට වෙන කරදර නිමක් නැහැ හාමුදුරනේ. අංගලා ඉන්න තැනකින් ඒ කොල්ලා ගෙන්නන්න හාමුදුරනේ. ඇයි මේ ඇත්තෝ පන්සලට ඇවිල්ලා වෛරයෙන් කතා කරන්නේ? වෛරයෙන් වෛරය සංසිඳින්නේ නෑ චන්දරේ. පොඩි නම ගිහිල්ලා දසුන් එක්කන් එන්න. ඔය ඉන්නේ අපි මෙච්චර කාල දොරද කිව්වේ. අපි එලවන් ආපු කොල්ල මේ ඉන්නේ. මේ ඉන්නේ ගමට හිරිහැර කරන කොල්ලා. මේක හොරෙක් මූඩතියේ පීඩේතකම්. දැන් සේරම අය මේ දරුවට අවලාදනා කළ ඉවරද? පසොන් මෙහාට ආවනම් එක වගේ දෙන්නෙක් මේ මහත්තුරු හොරුන්ව අල්ලගෙන වගේ. මේ මිනිස්සයා කියන මේ මිනිස්සයාගේ පුතේ පන්සලේ ඉන්නවා කියලා. මේ පන්සලේ මෙයාගේ දරුවෙක්. අර ඉන්නේ මගේ පුතා. එකෝගේ දෙන්නේ කොහොමද පුතා කියලා අඳුරගන්නේ? මට සමා වෙන්න ඕන. පන්සලේ ඉන්න දසුන් නෙවෙයි ගෙවල් වලින් හොරකම් කරේ. මම කසුන්. මට අම්මා තාත්තා කෙනෙක්වත් නැහැ. මට ඉන්නේ නන්දසිරි මාමා විතරයි. අර ඉන්නේ. ඒකගේ පුතාද? කහේ කටුල් කරන්න ඕනේ නෑනේ. අපේ ඇස් වහලා කට්ටි පැන පැන හිටියේ. හාමුදුරනේ මට මයි කොල්ලටයි සමාව දෙන්න හාමුදුරනේ. මේ දරුවන්ගේ පටලැවිල්ල හරියට සත්ත්ව කුම්භ ජාතක කතාව වගේ. නිවුන් දරුවෝ වුණ කසුන් දසුන් යම් හේතුවක් නිසා දෙපැත්තකට වෙලා එක්කෙනෙක් මේ කෙනාටයි අනිත් දරුවා මටයි හම්බ වුණා. පන්සලේ හැදුණු වැඩුණු දරුවා ගුණවත් දරුවෙක් වුණා. මේ මිනිස්සයා ගාව හැදුණු දරුවා අයහපත් යතිගුණ පුරුදු පුහුණු වුණා. ගමේ උදවිය පටලවාගෙන කසුන්ට නිර්පරාධ ගමේ මිනිස්සු දොස් කිව්වා. දැන් පටලැවිල්ල ලියාගත්ත දෛරින් ඉන්න ඕනේ. අනේ අපිට සමා වෙන්න හාමුදුරුවනේ. ඔය මිනිස්සේ අරන් ගිහිල්ලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. දසුන්ව කසුන් විදිහට හිතුවට අපිට සමා වෙන්න හාමුදුරුවනේ. පුතේ මං කරපු වැඩි වලට මට දඩුවක් ලැබුණා පුතේ. උඹ සහෝදරයත් එක්ක ධර්මයට කිරි ජීවිතයක්මයි පුතේ.